ආයුබෝවන් The Nexus YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අප අද ඔබ වෙත ගෙන එන්නේ චන්ද්‍රකින්නර ජාතකය. මේ වගේ කතා තවත් නැරඹීම සඳහා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. භාග්‍යවත් අරහත් දසබලධාරී බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩවසන සමයේ යශෝදරා උත්තමාවිය අරඹයා මේ ජාතක දේශනාව වදාළසේක. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝදරා දේවීන් වහන්සේගේ මාලිගාවට වැඩි විට සුද්ධෝදන රජතුමා යශෝදරා දේවියගේ ගුණ වර්ණනා කිරීමට පටන් ගත්තා. ස්වාමීනි, මාගේ මේ ලේලිය ඔබ කෙරෙහි ආදරයෙන් ඔබ මහා අභිනික්මන් කොට ආපාට වස්ත්‍ර ඇඳි බව අසා පටසලු පැළඳීමෙන් වෙන්නවා. ඔබ එක් වේලක් වළඳන බව අසා එක් වේලක් ආහාර ගැනීමෙන් දවස ගෙව්වා. ඔබ බිම් සයනය කරන බව අසා ඇය බිම සයනය කරගත්තා. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජදරුවන් වූ යෝජනා නොපිළිගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් ඇය වැන්දබු ලෙස ජීවත් වූයේ ඉතා ආශ්චර්ය ලෙසිනි. එවිට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, පිය රජතුමනි, අද මේ ආත්ම භාවයෙහි මා කෙරෙහි කෙලෙස් රහිත ස්නේහයෙන් වසඟ නොවී වෙනත් කෙනෙකු නොපැතීම පුදුමයක් නොවේ. පෙර තිරිසන් භවයන්හිදී පවා ඇය අන් කෙනෙකු පැතුවේ නැහැ යැයි පවසමින් මේ ජාතක දේශනාව වදාලා. යටගේ දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ හිමාල වනයෙහි රිදී පර්වතයක මහා පිනැති සඳ කිඳුරෙක් සහ සඳ කිඳුරියක් වාසය කළා. දිනක් බරණැස් රජතුමා ඇමතියන්ට රාජ්‍ය පවරා සලු පිළිහැඳ පංචායුධයෙන් සැරසී හිමාල වනයට ගොස් මුවන් මරා කා ඇවිදිමින් සිටියදී පටනලාවක් වයමින් ගී කියමින් නටමින් සිටි සඳ කිඳුරු යුවලක් දැක කිඳුරංගනාව කෙරෙහි සිතක් පහළ වුණා. මේ කිඳුරාට විද කිඳුරාව මරා දමා කිඳුරිය සමග වාසය කරමී සිතා සැඟවී සිට කිඳුරාට හීයකින් විද්දා. එයින් බොහෝ සෙයින් ලේ ගලද්දී ඉතා වේදනාවෙන් යුතුව මේ කිඳුරා තම කිඳුරියව අමතා, ප්‍රිය චන්ද්‍රිකාව, මාගේ ප්‍රාණය තව ස්වල්ප වේලාවකින් නිරුද්ධ වන්නේය. ඔබ බලා වූ සැනසීමත් මින් මතු නොවන්නේ යයි පවසා ඉතා ශෝකයට පත්ව හඬමින් බිම වැතිරී තිබූ මල් මත සැතපුණා. රජුද විදි තැනම සැඟවී බලා සිටියා. කිඳුරා ඒ පහර කා මෙසේ හැඬුවත් කිඳුරිය මේ කිසිවක් නොදැන නටමින්ම සිටියා. ටික වේලාවකින් ඇගේ රැඟුමන් නොබලමින් බිම පෙරළී සිටි කිඳුරා දෙස බලා මාගේ රැඟුමන් නොබලමින් වැතිරී සිටින්නේ ඇයිදැයි බැලුවා. එවිට ගලන ලේ දැක කිඳුරියට ශෝකේ දරාගත නොහැකිව මේ දෙය කර තැනැත්තා කෙරෙහි පැනවදිමින් අඬන්නට පටන් ගත්තා. සැඟවී සිටි රජ කිඳුරිය දෙසට විත් මැරුණ කිඳුරා වෙනුවෙන් අඬන්නේ කිමද? මා නුඹව මාගේ අගමෙහෙසිය කරගනිමි කියා සිටියා. එවිට කිඳුරිය මොහු මාගේ කිඳුරාට විදි සොරායයි දැන භයද ශෝකයද දෙකින්ම යුතුව වෙවුලමින් දිවගොස් පර්වතය මුදුනට නැගී මේ සා වූ දුකක් උපදවන ලද පාපිෂ්ඨ ද්‍රෝහිය මාගේ ස්වාමියාව මා උදෙසා මැරුවේ නම් මාගේ ස්වාමියාට දුන් මරණ වේදනාවම නුඹටද දැනේවා. මට දුන් වේදනාව නුඹේ අඹුවටද දැනේවායි කෑ ගසා පැවසුවා. දුෂ්ට මහරජ, නුඹටද මේ දුක ලැබේවායි විලාප දෙමින් කෑ ගසා ඇඬුවා. එවිට රජතුමා ඒව සනසමින්, චන්ද්‍රිකාව, නුඹ මගේ බිරිඳ වී රජගෙට එනු මැනවයි කියා සිටියා. එවිට කිඳුරිය ඔහු කෙරෙහි ස්නේහයෙන් නඩා මියගියද මාගේ ආදරණීය ස්වාමියාව මැරූ
නුඹ සමග නොපැමිණෙමි පැවසුවා. කෝපයටපත් රජතුමා තිරිසන් වූ තිට රජසැප විඳීමට භාග්යක් ඇද්දැයි කියා යන්නට ගියා. රජු යනු දැක කිඳුරිය පර්වතයෙන් බැස කිඳුරා වෙතට පැමිණ කිඳුරා ඔසවා පර්වතය මුදුනට ගෙන ගොස් හිස තම ඇකයෙහි තබාගෙන ඇඬීමට පටන් ගත්තා. මගේ ආදරණීය ස්වාමීනි, පෙර ඔබ හා පර්වත ගුහාදියෙහි සිත්සේ කල්යවමින් ඇවිද දැන් ඔබෙන් වෙන්ව මා කෙසේනම් වාසය කරම්ද? අප මෙතෙක් කල් සැරිසැරූ ඇලදොල ගංගා වැලිතලා මල්ගොමු ලියවැල් ආදිය මට අද අඳුරු ගුහාවෙන් සතර වටින් දිස්වන්නේය. අහෝ ලෝකපාලක දෙවියනි, මේ දුක මට දුන්නේ කවරෙක්ද? ඉතින් දෙවි කෙනෙක් මෙලොව ඇත්නම් මාගේ ස්වාමියාට ඇති වූ දුක නොපෙනෙන්නේ දෝයි කියා කඩමින් වැළපුණා. මේ අවස්ථාවේදී සක්දෙව් රජතුමා බමුණු වේශයකින් මෙහි පැමිණ පැන්නිස විෂ බස්සවා කිඳුරාව නැගිට්ටෙව්වා. මේ මනුෂ්‍ය වාසයෙන් තොරව චන්ද්‍රගිරි පර්වතයට ගොස් වාසය කරවයි කියා සිටියා. ඉන්පසු පෙරසේම කිඳුරා සහ කිඳුරිය සතුටින් වාසය කළා. මේ සමයෙහි වරණස් රජු වූයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, කිඳුරිය වූයේ යශෝදරා දේවියයි, චන්ද කිඳුරා වූයේ අප මහා බෝධිසත්වයන් වහන්සේ. මෙවැනි තවත් ජාතක දේශනා නැරඹීමට The Nexus YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට තෙරුවන් සරණයි.